Hey everyone, welcome back to my channel. අන්න ඉතින් අදත් වැකේෂන් එකේ හරිම සීතල දවසක්. කලින් දවසකටත් වඩා මේ සතිය ටිකක් සීතල වැඩි. ඉතින් මේ දවස්වල කරන්න අමාරුම දේ තමයි උදේට ඇහැරෙන එක. ඒ වුණාට ඉතින් ඇහැරලා ක්ලාස් යන්න ඕනේ. අද ක්ලාස් ගිහිල්ලා තවත් විශේෂ ගමනක් යන්න තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ එතනට ගියාට පස්සේ වීඩියෝ කරන්න රෙස්ට්‍රික්ෂන් කොහොමද කියලා. ඉතින් මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණොත් ඒක හරියම ලස්සන අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. ඒ නිසා මම හිතුවා අද දවසේ මම මොනවද කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි එහෙනම් ගිහින් බලමු මුලින්ම ක්ලාස් එකට යමු. බලමු ඊට පස්සේ කයටද යන්නේ කියලා. මුලින්ම ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉමු. මම ඉතින් වෙලාව මදි හින්දා යෝගට්, ඕට්ස් ඊට පස්සේ මේ පීනට් බටර් මික්ස් කරලා තමයි උදේට ඉක්මනට කාලා යන්නේ. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් උදේට වෙලාව මදි කෙනෙක් නම් මේක try කරලා බලන්න. කොයි තරම් සීතල දවසක් වුණත් කොයි තරම් අවුව තිබ්බත් මේ ටිකේ හිමීට පයින් ඇවිදගෙන යන්න තමයි මම කැමතිම. මේ ගස් මේ පරිසරය දවසින් දවස එක විදිහට සීසන් එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් හැමදාම ඇවිදගෙන ගියත් එකම විදිහට නෙමෙයි අපිට දකින්න හම්බ වෙන්නේ. 여러분 그거 써도 괜찮아. 언어가 달라서 써도 괜찮고 그 다음에 이해력이 달라서도 괜찮고 생각이 달라서도 괜찮아. 그거 다 나올 거다. 자. 이거 제가 바꿔 왔는데 다른 거 다 나와요. ඉතින් ක්ලාස් එක ඉවර වෙලා මම කෙලින්ම ආවේ අර උදේ මම කියපු විශේෂ ගමන යන්න. එනකොටම ලන්ච් බොක්ස් එක හම්බුණා. ඉතින් ඔක්කොටම කලින් කාලා ඉන්නානේ. ඊට පස්සේ කියන්න කොහෙටද අපි යන්නේ කියලා. ඔන්න ඉතින් වෙලාවටම බස් එකත් ඇවිල්ලා එහෙනම් ඉතින් ඉක්මනට ගිහිලා නගිමු. අපි අද යන්නේ බුසාන් පෝර්ට් ඔතොරිටි එකට. මේක on site industrial experience එකක්. ඉතින් first time තමයි අපි මේ වගේ field visit එකක් යන්නේ. එහෙනම් ඉතින් ගිහින් බලමු. ඔන්න එහෙනම් අපි පෝට් එකට ආව ගමන් අපිට තියෙන්නේ මුලින්ම බෝට් රයිඩ් එකක් පෝට් එක වටේට. ඉතින් ඒක යන්න කලින් ඉතින් සුපුරුදු විදිහට මෙතනදී ගෲප් ෆොටෝ එක ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ එහා පැත්තෙන් පේන බෝට් එකේ අපිට ටුවර් එකක් යන්න තියෙනවා. එන්න ඉතින් අපි ගිහින් බලමු කොච්චර ලස්සනට පේනවද කියලා. 년에 근대 개항을 한 올해 150주년이 된 함이 되겠습니다. මුලින්ම අපිට ඉතින් පෝට් එකේ මැප් එක එහෙම පෙන්නලා පෝට් එක ගැන විස්තර ටිකක් කළා. අපි අද ආවේ බුසාන් නෝත් පෝට් එකට. ඉතින් මෙතන මොනවාද වෙන්නේ, ෆන්ක්ෂන්ස් මොනවාද, මේ පේන බිල්ඩින්ග්ස් මොනවාද, මෙන්න මේ වගේ පොඩි විස්තරයක් ඉතින් මුලින්ම අපිට කරා. ඊට පස්සේ ඉතින් අපිට එළියට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න පොඩි ටයිම් එකක් දුන්නා. 쪽에 있는 건물이 연안여객 터미널입니다. 7번째로 많은 양의 컨테이너 항모를 하는 동안 처리를 했습니다. 부산항의 환적항으로는 현재 세계 2위를 하고 있습니다.
ඉතින් අපි ඊළඟට යන්නේ බුසාන් පෝට් ඉන්ටර්නැෂනල් පැසෙන්ජර් ටර්මිනල් එකට. එයාපෝට් එකේ මේ වගේ ටර්මිනල්ස් තියෙනවා කියලා දැනගෙන හිටියට පෝට් එකක මේ විදිහට එයාපෝට් එකක් වගේම පැසෙන්ජර් ටර්මිනල්ස් තියෙනවා කියලා මම නම් දන්නේ මේ මෙතනට යනකොට තමයි. ඉතින් බලන්න ඇතුළත් ඒ විදිහටම තමයි තියෙන්නේ. එයාපෝට් එකේ වගේම ගේට්ස් වෙන් කරලා ඒ විදිහට ලොකු ටර්මිනල් එකක් තියෙනවා. ඉතින් මේ හැම තැනම ඇවිදින්න නම් අපිට වෙලාව හම්බුනේ නැහැ. මෙතනට ඇවිල්ලා අපි කළේ පෝට් එකේ හිස්ටරි එක, ඒ වගේම මේ පෝට් එකේ සෙකන්ඩ් ස්ටේජ් එකක් යනවා ඩෙවලොප්මන්ට් එක. ඒක ගැන විස්තර ඒ දේවල් තමයි අපි මෙතනින් ඉගෙන ගත්තේ. ඉතින් ඔයාලත් මාත් එක්ක ගිහින් බලමු ඒ දේවල් කොහොමද කියලා. මේ තියෙන්නේ මේ පෝට් එකේ සම්පූර්ණ ආකෘතියක්. හරිම ලස්සනයිනේ. 말씀드린 것처럼 1단계는 관광객과 시민 모두가 바다를 가까이서 즐길 수 있는 해양 관광 거점으로 and performance hall. It is composed of phase 2. 글로벌 신해양 관광 중심지로 도약하기 위한 북한의 발걸음이 빨라지고 있습니다. ඔන්න එහෙනම් ඉතින් ලස්සන අලුත් එක්ස්පීරියන්ස් එකකුත් අරගෙන අපි යන්න තමයි හදන්නේ. ඉතින් මං හිතනවා මේ vlog එක ඔයාලටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න. bye.